යනෝක යන්න වද දෙන්නේ නැතුව. දාඩ බඩගිනිද? ඔව්. අපි මේ කොස්සට ටිකක් හදලා ඉක්මනට තඹගෙන කමු හොඳේ? එතකන් ඉන්න පුළුවන් නේ. ඔයාලට ගොඩක් බඩගිනිද? ඔව්. ඉන්නම ටක්කාලා මේ කොස්සට තඹල ඔයාලට කවන්න හොඳේ? හා. තාම මෙතනින් ඉන්නකෝ. අම්මා මේ ටික හදනකම්. හොඳේ? ඉතින් ඔයාලට ඒ රයිස් ගෙනත් දුන්නනේ. කාලා යන මට අස්මින් දැන් මේ ටික. මොනවද කන්නේ? පීසියක් පොඩි. පීස් එක? හැබැයි කන්න ඕන හොඳේ මම ඕඩර් එකක් දානවා කන්න ඕන අද නම්. හරියට. ඊ අපරාධ විසි කරා. හරියට. ඕ ඇයි? මහත්තයා දලු කඩපු අත්තමගේ සල්ලි ඉල්ල ගන්න කියලා ආවි. අත්තන් සල්ලි මෙහෙ දෙන්නේ නැහනේ. ඔයාලට මාසාන්තිමට සල්ලි දෙන්න. යන්න කරුණා කරලා. ඊයේ රැටත් ළමයා කෑවේ කොස්සට. දරුවා කොස්සට කඩේක මට අදාළ නැහැ. ඔයාලට මේ මාසාන්තිමට සල්ලි දෙන්න බැරි නම් යන්න ඔක්කොම අස් කරගෙන යන්න. එන්න එපා. ඕනතරම් වැඩට මිනිස්සු ඉන්න මෙහෙ අපිට ගන්න. අනේ මහත්තයා එහෙනම් උයපුව මොනෝ හරි උයපුව නෑ මනුස්සයෝ මේ අපි මේ දරුවෝ ඕඩර් කරලා කන්න දෙන්නේ. යනෝක යන්න වද දෙන්නේ නැතුව. ඒත් අපිට නිදාහද ඉන්න නෑනේ. වැඩට ගත්තාම පස්සේ. යන්න එන්න එපා. ඕන්න යනවනේ ගෙදරම යන්න බඩු ගස් කරගෙන. මිනිස්සු ඉන්නවා අපිට ඕන්තර. රයිමත්තයෝ මම මේ කවුද කියලා බැලුවා. මේ ළමයානේ නේ. රයිමත්තයෝ අර දන්සර ගැන මතක් කරන්න ආවේ. මං කිව්වා තමයි. හරි මං ආල්මිටි 20ක් දෙන්න. හරිද? හැබැයි මට පොඩි උදව්වකුත් ඕන. මොකද පාලන පත්තු ගන්න මට ඕන. ඉතින් ඒ වයිද මුද්‍රානි මහත්තයන්ට වෙන කාට දෙන්නේ? මට පළවෙනිම ඕන. මුද්‍රානි මහත්තයෝ 10 මාරනකොට එන්නකෝ සුවන ගාවට. හැබැයි ඉතින් මේවා කරන්නේ මේ මියක් කඩන්නේ අතලේව කන්නේ නේ. මට ලොකු ප්‍රචාරයක් තියෙන්න ඕන නිකම්. මගේ ආද ඉතල දින්න ඉතල දින්න. ඇයි? මොකද? සල්ලි කීයක් හරි ඉල්ල ගන්න බැලුවේ. සල්ලි? ලබන සුමානේ දලු කඩලා ගන්න සල්ලි වලින් දෙන්නේ ණයට. මේ ළමයා. මයිලක සල්ලි නෑ. එයාලත් එක්ක කරන කල්දුරු එයාලත් එක්ක. මේ මගෙන් ඉල්ලන්න එපා. පොඩි මාත්‍යාගෙනුත් ඉල්ලුවා. පොඩි මාත්‍යා ළඟ නෑ කිව්වා. මම දන්න පොඩි මාත්‍යා නැතේ කියන්නේ නැත්තේ මොකද කියලා. ළමයාට කන්න මොකුත් නෑ මාත්‍යා. ඊයේ රැටත් කෑවේ කොස්සෙන්. ඒක මට අදාළ නෑ. ළමයි කන බොන එක මට අදාළ නෑනේ. ඒක ඔයාලා දැන් ගන්න උදේ බබු වශයෙන්. එතන මේ දරුවාට අපි පලිත දෙයිනේ. උයපුවවත් මොකුත් නැද්ද මහත්තයා? මේ මම විතරයි ඉන්නේ කවුරුවත් ඇත්තෙන්නේ නෑ. නෝනා දූලා ගෙදර ගිහිල්ලා. මමත් එහෙන් තමයි කෑම කන්නේ. ළමයා බඩගින්නේ අඬනවා. ඉතින් ළමයා බඩගින්න යනවා කොහෙන් හරි කෑම ගෙනල්ලා දෙන්න කඩේකමද? සල්ලි නැති නිසායි බැලුවේ ණයට කීයක් හරි ඉල්ල ගන්න කියලා. මං කිව්වනේ පාරක්. සියලු දානයන් අතර ධර්ම දානය උතුම්. අපේ රටේ කෑම අපතේ යන මොහොතක තවත් කෙනෙකුට ඒ කෑම වේරක් ජීවිතේ වටිනාම දෙයක් වෙනවා. දන්සලක දීමෙන් දුප්පත් අසරණ අයෙකුගේ කුස පිරවීමට අපට හැකිනම් එයද මහත් පුණ්‍ය කර්මයකි.